රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම වැව පාමුල ඉඳගෙන මං හැඬුවේ දුකට රත්තරන්. ඓතිහාසික කුරුණෑගල නගරේ. එතකොට කුරුණෑගල නගරේ නම හැදුන හැටි ගත්තොත් එහෙම මේකේ පැරණි නම තමයි හස්තිශෛලපුර. එතකොට හස්තිශෛලපුර, හස්ති කියන්නේ ඇතා, අලියා කියන අර්ථය. එතකොට ශෛල කියන්නේ ගල. එතකොට කුරුණෑගල නගරේ කෙළවරක අපිට පේනවා ඈතින්ම ඇතෙක් වගේ විශාල ගලක්. එතකොට මේ ගල ඈතට දිස් වෙන්නේ ඇතෙක් වගේ නිසා මිනිස්සු මේ නගරය හඳුන්වන්න පාවිච්චි කළා ඇතෙක් වගේ ගලක් තියෙන නගරය හස්තිශෛලපුර. ඉතින් හස්තිශෛලපුර වචනේ බිඳිලා පස්සේ කාලෙක ඇතුගල්පුරය එහෙම නැත්නම් ඇතුගල් පුරවරය බවට පත් වෙනවා. කුරුණෑගල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේ රන්තාලිය වැව. එතකොට ඔයාලට මේ පේන්නේ රන්තාලිය වැව. කුරුණෑගල නගරයේ තියෙන හරි සුන්දර වැවක්. ඔයා දන්නවා මම මේක පටන් ගත්තෙම ලස්සන ගීතයකින්. කුරුණෑගල වැව නිර්මාණය වීම පිළිබඳව ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ කුරුණෑගල පාලකෙක් වෙච්ච තුන්වෙනි බුවනක බාහු රජතුමා එහෙම නැත්නම් වන්නි බුවනක බාහු කියන පාලකයා මේ රන්තාලිය වැව ඉදි කළා කියලා. ඉතින් පසු කාලීනව කුරුණෑගල පාලනය කරපු වත්තිමි කියන පාලකයා රන්තාලිය වැවේ මතුවන රන්තැලිය දැන් මේ වැවට නමක් වැටෙන්න හේතුව තමයි මේ වැවේ විවිධ කාලවල උඩට මතුවෙන රත්තරන් තලියක්. ඉතින් ඒ නිසාම තමයි මේ වැවට රන්තාලිය වැව කියලා පස්සේ කාලෙක මේ වැවේ නමපත් වෙන්නේ. මේ රන්තාලිය වැව එහෙම නැත්නම් මේ රන් තැලිය ගන්න උත්සාහගත්ත වත්තිමි කුමාරයා අවසානයේදී මැරෙනවා. ඒකට හේතු වෙච්ච ජනප්‍රවාදයේ ලස්සන කතාවක් තියෙනවා මගේ පුතේ. වත්තිමි කුමාරයාට ඕනුණා මේ වැව මැදින් මතුවෙන රන් තලිය උඩට ගන්න. ඉතින් ඒ හින්දා ඔහු මේ පැත්තේ දක්ෂ නක්ෂත්‍රකරුවෝ එහෙම නැත්නම් යంత్ర මන්ත්‍රකරුවෝ ගෙන්නගෙන මේ වැඩේ කරන්න පටන් ගන්නවා. හැබැයි කාටවත් මේ රන්තැලිය ගන්න බැරි වෙනවා. අන්තිමේදී ඔහු නක්ෂත්‍රකරුවන්ට බල කරනවා. වැඩිපුර බල කරලා කොහොම හරි මට මේක ගන්න ඕනේ. එහෙම කියලා මේ පැත්තේ ඉන්න ජ්‍යොතිෂකරුවන් නක්ෂත්‍රකරුවන් සම්පූර්ණයෙන්ම බලහත්කාරයෙන් මේ රන්තැලිය ගන්න ඔහු උත්සාහ ගන්නවා. ඉතින් මේ ජ්‍යොතිෂකරුවන්ට මේක ගන්න බැරි වෙච්ච නිසාම ඔවුන් කල්පනා කරනවා රජතුමාව මරවන්න. මොකද එහෙම නැත්තම් වෙන්නේ ජ්‍යොතිෂකරුවන්ටම මැරෙන්න. ඉතින් මේකට උපක්‍රමයක් සකස් කරපු මේ යంత్ర මන්ත්‍රකරුවෝ මේ ගල උඩ නැත්තම් ඇතුගල උඩ සම්බන්ධ කරනවා රෝද සවි කරපු පිරිත් මණ්ඩපයක්. පිරිතක් කියවන මුවාවෙන්. කොහොම වෙතත් පිරිත් කියවන මුවාවෙන් වත්තිමි කුමාරයාව ගලෙන් පල්ලෙහාට පිරිත් මණ්ඩපෙ පිටින්ම තල්ලු කරවලා මරනවා. ඉතින් පස්සේ කාලෙක ඔහු රන්තැලියට ආස වෙලා එහෙම නැත්නම් මේ රන්තැලිය ගන්න අවශ්‍ය වෙච්ච නිසා ඒකට ආසාවෙන් මේ ප්‍රදේශයේ යක්ෂයෙක් වෙලා ඉපදිච්ච බව මේ ජනප්‍රවාදවල සඳහන් වෙනවා. පස්සේ කාලෙක ආපහු ඔහුට ගලේ බණ්ඩාර දෙවියෝ කියලා නමකුත් පට බැඳෙනවා. මේ ආශ්‍රිතව තිබ්බ වෙච්ච මේ කතන්දරේ නිසා මේ පැත්තේ ජනතාව තාමත් ගලේ බණ්ඩාර දෙවියන්ට පුතේ වැඳුම් පිදුම් කරනවා. එතකොට අපිටත් අර පේන ඇතුගල් පුරවරයේ පාමුල ගලේ බණ්ඩාර දෙවියන් වෙනුවෙන් ඉදි කරපු දේවාලයක් දැක් ගන්න පුළුවන්. ඉතින් කුරුණෑගල රාජධානිය වටා බැඳිච්ච ඓතිහාසික කතාවක් තමයි මේ රන්තාලිය වැවත් එක්ක තියෙන ලස්සන කතන්දරේ අපි අද ඔයාලට අරගෙන ආවේ. කුරුණෑගල මේ ඇතුගල තරණය කරත් ඔයාලට ලස්සනට වටපිටේ පේනවා. ඒ වගේම ඔයාලගේ වෙහෙස මහන්සිය නිවා ගන්න රන්තාලිය වැව රවුමට ඇවිල්ලා මේකේ ලස්සන බලන්න පුළුවන්.